ඉතින් මේකට අපි මුලින්ම කරන්න ඕනේ CRCPY ඩවුන්ලෝඩ් කියලා මුලින් Google එකේ ගහගන්න එක. මම මේ කරන විදිහට කරාට පස්සේ මෙන්න මේ වගේ රිසල්ට් එකක් එනවා. ඊට පස්සේ මේකේ මෙන්න මේ දෙවෙනි අර තියෙන link එකෙන් අපි ටච් කරලා ඇතුළට යනවා. ඊට පස්සේ මේකේ යටට ගියාට පස්සේ Windows පරිගණකයක් පාවිච්චි කරන්නේ Mac OS එකක්ද Linux කම්පියුටර් එකක්ද කියලා තෝරන්න එනවා. මම පාවිච්චි කරන්නේ Windows එකක් ඉඳලා Windows කියන එක තෝරලා ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන මේ 64ද 32ද කියලා තෝරන්න එනවා. ඒක ඔයාගේ PC එක laptop එක අනුව තමයි තීරණය වෙන්නේ. ඒක බලාගන්න කරන්න තියෙන්නේ this PC එකේ right click කරලා properties වලට ගියාට පස්සේ setting වලින් open වෙනවා මෙන්න මේ වගේ තැනක්. එතනින් මෙතන යටට ගියාට පස්සේ වෙන්නනවා ඔයාගේ කම්පියුටර් එක 32 bit ද 64 bit ද කියලා. ඒක බලාගෙන අතනින් ඔයාගේ එක තෝරන්න තමයි තියෙන්නේ. මගේ එක දැන් 64 හින්දා 64 කියන එක තෝරලා මම ඩවුන්ලෝඩ් කරගන්නවා මේ ෆයිල් එක. ඊට පස්සේ ලේසියෙන්ම මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ ෆයිල් එකක් තමයි තියෙන්නේ. ඒක එක්ස්ට්‍රැක්ට් කරලා සාමාන්‍ය ෆයිල් එකක් විදිහට අපි ඒක හදාගන්න ඕනේ. මෙන්න මේ කරන විදිහටම එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ මෙන්න මේ වගේ ෆයිල් එකක් එනවා. ඊට පස්සේ එතනින් ඉවරයි. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක ඕපන් කරගන්න ඕනේ. ෆෝන් එක ඕපන් කරගත්ත පස්සේ සෙටින් වලට යන්න. සෙටින් වලට ගියාට පස්සේ ඒකේ යටටම සෙටින් වල යටටම ගියාට පස්සේ එතන තියෙනවා developer option කියලා එකක්. developer option කියන එක තෝරන්න ඕනේ. තෝරලා එතන තියෙනවා USB කියලා එතන අන්න එතන ටික් එක ඔන් කරගන්න. ටික් එක ඔෆ් කරලා දෙනවා. මෙන්න මෙතන ටික් එක ඔෆ් කරලා දෙනවා. ඒක ඔන් කරගන්න. ඊට පස්සේ අන්න එතන developer option කියන එක නැත්තම් ඔයා යන්න ඕනේ අපව බැක් වෙලා මෙතන තියෙනවා about phone කියන තැනට ගියාට පස්සේ මෙතන තියෙනවා software information කියලා තැනක්. අන්න එතනට ගියාට පස්සේ මෙතන තියෙනවා build number කියන එකක්. අන්න ඒක ඊපසරයක් ප්‍රෙස් කරගෙන ගියාට පස්සේ ඔයාලට එනවා password එක ගහන්න තැනක්. phone එකේ password එක ගහලා ඊට පස්සේ developer option කියන option එක on වෙනවා. ඊට පස්සේ අතෙන්ට ගියාට පස්සේ යට බලා ගන්න පුළුවන් developer option කියන එක on වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ phone එක මේ data cable එක කියන්නේ අපි charge කරන cable එක හරහා මේ PC එකට හරි laptop එකට හරි connect කරගන්න. connect කරගත්තට පස්සේ දැන් අපේ phone එක තියලා ආපහු අර අපි download කරගත්ත file තියෙන තැනට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ non console කියලා එකක්. අන්න ඒක මේ double click කරන්න. double click කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ phone එකේ screen එක monitor එකට එනවා පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ phone එක PC එකෙන් හරි laptop එකෙන් හරි පාලනය කරන්නත් පුළුවන්. අද වීඩියෝ එක හොඳ නම් මේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු.